Hello guys, welcome to my YouTube channel. කට්ටිය මේ දවස්වල අහනවා මේ කොහොමද රෙකෝඩ් කරන්නේ අමුතු වීඩියෝස් දානවා මේ කොහොමද කියලා. මගේ යාළුවෙක්ගේ කැම් එකකින් තමයි මම ටෙස්ට් කරලා බැලුවේ කොහොමද වීඩියෝ ක්වොලිටිය day time and night time කොහොමද කියලා. ඉතින් day time night time දෙකම මේ X5 එකේ හොඳ performance දුන්නා. හැබැයි දැන් X6 එකත් ඇවිල්ලා තියෙනවා. මොකද මං ගද්දි X6 එක රිලීස් වෙලා තිබුණේ නැහැ. දාලා තිබුණේ නැහැ. මේ ගෙනල්ලා ගොඩක් දවස් අන්බොක්සිං වීඩියෝ එකක් මේ මොනවද තියෙන්නේ ඔයගොල්ලන්ට කියන්න ඕනේ හින්දා මම මේක මුකුත් කරේ නැහැ. මේ දැන් ෆස්ට් ටයිම් තමයි දැන් ඔයාලට පෙන්වන්න හදන්නේ මේකේ මොනවද තියෙන්නේ මේ පැකේජ් එකේ මොනවද ඉන්ක්ලූඩ් වෙලා තියෙන්නේ ගානට වටිනවද කොහොමද කියලා. දැන් හැබැයි ගාන කොහොමද බහලා තියෙන්නේ. ඉතින් මම කැම් එක විතරක් ගත්තේ නැහැ essential bundle එකම නැත්තම් මොකද මම ෆස්ට් ටයිම් ගන්නේ කැම් එකේ. ඒකට මේකට 360 invisible ටිකයක් ගන්න ඕනේ. එතකොට lens protectors වෙනම ගන්න ඕනේ. එතකොට බැටරි එක තව එක්ස්ට්‍රා බැටරි එකක් වෙනම ගන්න ඕනේ. අවශ්‍ය පරිදි මොකද මම travel කරනවා. ඒ වගේ අවස්ථාවලදී ඕනේ හින්දා. ඒතකොට එහෙම වෙනම ගන්න කිව්වොත් ලොකු ගාණක් යන හින්දා මම මේ essential bundle එක අරගත්තා. මොකද මේ essential bundle එක ඒ ගානට ඒ බඩු ටික ගන්න යන ගානත් එක බලුවම මේ බන්ඩල් එක ගන්න එක ඇත්තටම ලාභයි. මොකද මේකේ Insta 360kම ප්‍රොඩක්ට් ටිකක් තමයි මේකේ වන්නේ. අපිට ආෆ්ටර් මාකට් ගන්න පුළුවන්. lens guard එතකොට lens එකේ color එක එනම් මනම් මේ දේවල් වෙනස් වෙන lens වෙනම මේකට ගන්නත් පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. අපි මේ බන්ඩල් එකේ මොනවද තියෙන්නේ කියලා කතා කරමු. බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා ඕපන් කරගෙන තමයි ඕපන් කරන්න තියෙන්නේ. මේකේ බන්ඩල් එකේ මෙන්න මෙහෙම තමයි බන්ඩල් එක එන්නේ. එතකොට මේක අර මං කිව්වා වගේ Insta 360 invisible stick එක තියෙනවා. මේක සෙන්ටිමීටර් 114ක් දිගයි. දිගින් පුළුවන්. මේක tripod එක ගන්නත් පුළුවන්. මේකේ තව ඔප්ෂන් තියෙන වෙන එකක් තියෙනවා. ඒක අපි ආෆ්ටර් මාකට් ගන්න ඕනේ. මේකට එන්නේ නැහැ. එතකොට මේ යූසර් මැනුවල් එක. එතකොට මේ තියෙන්නේ Insta 360 එක්ස්ට්‍රා බැටරි එක. තියෙන්නේ බැටරි එක. එතකොට මේක තමයි පවුච් එක. එතකොට මේක හොඳ අයියේ පවුච් එකක්. එතකොට අපිට සේෆ්ටි විදියට මේකෙත් තිබෙන වල ටික දාගෙන යනවා. ඇත්තටම travel කරද්දී නම් මේක වටිනවා. හැබැයි මේ වගේ පැකේජ් එකක මේ ඔක්කොම දාන්න එක අපිට travel කරද්දී නම් වැඩි ඉඩ ප්‍රමාණයක් මේ වගේ එකට යනවා. too much වගේ විදිහට හිතෙනවා. කොහොමද ඉතින් අපි මේව නම් පාවිච්චි කරන්නේ නැහැ. මොකද travel කරාම ඒ වහින වැස්සත් එක්ක මේව අරන් ගියාම කොහොමද සවුත් වෙනවා. අපි මේකේ මොනවද තියෙන්නේ කියලා බලමු. හරිම ලස්සනයි. පවුච් එකත් Insta 360 think blood කියලා බ්‍රෑන්ඩ් කරලම තියෙනවා මේකේ. මෙන්න මෙහෙම තමයි පවුච් එක ඇතුලේ තියෙන ටික තියෙන්නේ. මේක ඇතුලේ එනවා මේක තමයි කැම් එකේ පවුච් මේ වෙන තව පවුච් එකක් ඉතින් කවර් එකක්. මේක ඇතුලේ lens පීදන ක්ලොත් එක තියෙනවා. USB fast charging cable එකක් තියෙනවා. ඔය ටිකත් ඒක ඇතුලේ තමයි වෙලා තියෙන්නේ. බෑගේ සෑහෙන්න වැඩක් ගන්නත් පුළුවන්. මේ තියෙන්නේ ෆාස්ට් චාර්ජින් කේසින් එක. මේකට බැටරි දෙකම දාලා එකපාර ෆාස්ට් චාර්ජින් කරන්න පුළුවන්. එතකොට මේක පවර් එක ඔන් ඔෆ් කරන්න පුළුවන්. මේකත් වෙනවා. සහ මේකට type C එකක් ගහන්න පුළුවන් වෙනම අපිට. සහ මේකේ මොකද ඔප්ෂන් එකක් කියලා තියෙනවා. type C තව කේබල් එක. මේක කෙලින්ම අපිට ඩිරෙක්ට් ගහන්න පුළුවන් type C dock එකකට. මේක වටිනවා. මෙතනින් බැටරි ලෙවල් එකත් වෙන්නන ඉන්ඩිකේටර්ස් දෙකක් කියලා තියෙනවා. ඊට අමතරව මෙයාලා මේකේ තව දීලා තියෙන හොඳ ඔප්ෂන් එකක් තමයි අපිට මෙමරි කාඩ් තුනක් මේකේ ස්ටෝරේජ් කරගන්න පුළුවන්. ඒක මේකේ හොඳ වටින ඔප්ෂන් එකක් කියලා දෙනවා. මොකද මෙමරිස් අපි වෙනම දාගත්තාම එහෙම යනවා නැති වෙනවා. ඉතින් මේකේ මෙමරි කාඩ් තුනක්ම ස්ටෝරේජ් කරගන්න පුළුවන්. ඒක සෑහෙන වටිනවා. travel කරන කෙනෙක්ට නම් සෑහෙන වටිනවා. මොකද මේවැ මෙමරි කාඩ් වල තියෙන ස්ටෝරේජ් ඉක්මනට පිරෙනවා. කට්ටිය දන්නවා පාවිච්චි කරන අය. කොච්චර ස්ටෝරේජ් එකක් යනවාද කියලා පොඩි වීඩියෝ එකකට. ඉතින් මේගොල්ලොන්ගේ මේ Insta 360 ස්ටෑන්ඩඩ් lens guard දෙකකුත් මේකේ තියෙනවා මේ පවුච් එකේ. ඒ වගේම මේකේ
ඒක ඉන්ස්ටෝල් කරගන්න විදිහත් තියලා තියෙනවා. ඒතකොට QR එකක් තියෙනවා. ඒකෙන් ස්කෑන් කරලා ඒකෙත් මම හිතන්නේ ගයිඩ්ලයින් එක ගන්න පුළුවන් කොහොමද මේක ඉන්ස්ටෝල් කරගන්නේ කියලා. මේ වගේ පැකේජ් කරලම එවලා තියෙනවා. හොඳට කවර් කරලා ලෙන්ස් ගාඩ් දෙක මේකේ ඉතින් වටිනවා. මොකද ට්‍රැවල් කරන කට්ටිය දන්නවා බයික් එකේ මේක ගහගෙන යද්දි එන වැලි කැට වලට මේ ලෙන්ස් එක ඩැමේජ් වෙනවා. ඩැමේජ් කරගත්ත කට්ටියක් තියෙනවා. අන්තිමට ලෙන්ස් එක මාරු කරගන්න උණු කට්ටියක් තියෙනවා. මොකද පොඩි ඩොට් එකක් හිටත් වීඩියෝ එකේ මේක පේනවා පොඩි ඩොට් එකක් විදියට. උදාහරණ වශයෙන් කිව්වොත් මේක තමයි කැම් එක. මේකත් සිලිකන් හොඳ කවරයක් කරලා තියෙනවා. හොඳ 10යි. ඉතින් අපිට මේක හෙල්මට් එකේ වගේ මවුන්ට් කරන් යනවා නම් එතකොට හෑන්ඩ් බාර් එකේ වගේ මවුන්ට් කරන් යනවා නම් මේකෙන් කවර් කරගන්න පුළුවන්. ඇත්තටම හොඳ පවුච් එකක් මේක. පොඩ ඉඩ තියලා තියෙන්නේ. මොකද ලෙන්ස් කැප් දැම්මම මේක ටිකක් ඉඩ යන හින්දා. මෙන්න මෙහෙම තමයි කැම් එක තියෙන්නේ. කාව ටිකවත් ගලවලා නැහැ තාම. අපි ගලවලා බලමු මොනවද කොහොමද කියලා කැම් එක. ඒ වගේම මේකට කේබල් වෙන මෙමරි කාඩ් එකකුත් ගන්න ඕනේ. මේක ගන්න ඕනේ SanDiskලගේ එක්ස්ට්‍රීම් කියන මොඩලෙන් තමයි ගන්න ඕනේ. මම නම් 128 එකක් ගත්තේ. මේක 12500ක් වුණා. මොකද 8K quality videos output එකක් ගන්න නම් මේ වගේ හොඳ Mbps වැඩි ගානක මෙමරි එකක් නම් දාන්නම වෙනවා. මොකද නැත්තම් අපිට වීඩියෝ රෙකෝඩ් කරගන්න බැරි වෙනවා. අපිට ඕන විදිහට සහ මේකට කම්පැටිබල් වෙන එකකුත් නැහැ කියලා මම හිතනවා. අපි කැම් එක කනෙක්ට් කරගමු. කැම් එක කනෙක්ට් කරගන්න Insta360 වෙන ඇප් එක දාගන්න ඕනේ. මම මේක ඔල්රෙඩි ඉන්ස්ටෝල් කරන් තියෙන්නේ. ඉතින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි එන්නේ Insta360 ඇප් එක. පොඩ්ඩක් මේකට ස්ටෝරේජ් එක යනවා. මම කලින්ම කියන්න ඕනේ මම මේක ඩවුන්ලෝඩ් කරද්දී 1.5 GB ගියා මේ ඇප් එක විතරක්. සා මේකේ ගන්න පොඩි වීඩියෝයක් වුණත් ලොකු ඉඩ ප්‍රමාණයක් යනවා. ඔයාලගේ ෆෝන් එකේ නම් අනිවාර්යෙන් ස්ටෝරේජ් එක තියෙන්න ඕනේ. මගේ ෆෝන් එකේ නම් ලොකු ස්ටෝරේජ් නැහැ. හැබැයි මම මේ හැමදේම මැනේජ් කරන් තියාගෙන ඉන්නවා. මොකද තව ෆෝන් එකක් තියෙන නිසා මට මැනේජ් කරගන්න පුළුවන්. මෙන්න මේක තමයි ඇප් එක. Insta360 මෙන්න මේ ඇප් එක. ඔයාලට පේනවා ඇති. අන්න ඕක තමයි ඇප් එක. ඔයාලට ගිහිල්ලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. පොඩි වෙලාවක් යන ඉන්ස්ටෝල් කරගන්න. මේක මම ගත්තොත් මේකේ මයික් එක එහෙම ඔක්කොම කවර් කරලා දෙන්නේ. මෙන්න මෙතන තමයි කවර් එක වෙලා තියෙන්නේ. මයික් එකේ වෙලා තියෙන කවර් කරලා. මොකද මේ පාර ඔය X5 එකේ ආපු පොඩි ඉම්ප්‍රූව්මන්ට් එකක් කරලා තියෙනවා. රින් ප්‍රූෆ් පොඩි අප්ඩේට් එකක් කරලා තියෙනවා. මෙන්න මෙතන තමයි ඒක තියෙන්නේ. අපි කරගමු. මේ ඔක්කොම ලස්සනට කවර් කරලා වෙලා තියෙන්නේ. තමයි තියෙන්නේ. මෙන්න මෙහෙම ලෙන්ස් එකක් කවර් කරලා තියෙන. දැන් තමයි ඔන්න ලෙන්ස් එකක් ඕපන් කරේ ගලවලා මේ ඔබ කවර් එක. තියෙන්නේ. මේගොල්ලෝ ගාලා තියෙනවා මේකේ මෙමරි එක දාගන්න ඕනේ විදිහත් මම කියන්න. මෙමරි එක දාගන්න මේ සයිඩ් එකේ තියෙනවා බට්ස් දෙකක්. මේ දෙක ලං කරාම මේක නිකම්ම එළියට එනවා බැටරි එක. මේකේ බැටරියක් තව ඇතුලේ එනවා. සහ මෙන්න මෙතන ඇතුලේ තමයි මෙමරි එක ස්ටෝරේජ් කරගෙන තියෙන්නේ. මම ස්ටෝරේජ් කරන් තියෙන්නේ මේ මෙමරි එක මගේ. ඒක ස්ටෝරේජ් කරන් ඕනේ. මේක අපි සෙටප් කරගන්න ඕනේ මේ කැම් එක. පොඩි අප්ඩේට් එකකුත් යයි. අපි ඔන් කරන් බලමු කැම් එක. ඔන්න ෆස්ට් ටයිම් මම කැම් එකේ ඩිස්ප්ලේ එකක් ගලවුවා. ඔන්නෝම තමයි කැම් එක ඔන් වෙන්නේ. මේ වගේ පොඩි ක්වික් ගයිඩ්ලයින්ස් වගේ කිත් වෙනවා. ඉතින්ලා බලමු. තමයි කැම් එකේ ඉන්නේ. කැම් එකේ settings වෙනස් කරගන්න ඕනේ. මෙන්න තමයි ඉන්නේ settings ටික. අපි setup කරගමු මේකත්. මෙන්න මේ විදිහට තමයි කැම් එක on කරගත්තාම තියෙන්නේ. මම මේකට කනෙක්ට් කරගත්තා. ඉතින් මේකෙන් ලොකු වැඩක් ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඉස්සරහට ගේන්නම් මේකේ වීඩියෝස් කොහමද ගන්නෙ ඔය
අපි දකින්න ලස්සන වීඩියෝස් තියෙනවා. ඒ වීඩියෝස් කොහොමද හදන්නේ කියලාත් මම ඉස්සරහට ගේන්නම්. මේව කොහොමද කරන්න කියලා. කියන්නේ අපිට කොහොමද ඔයගොල්ලෝ අහලා තිබ්බා කොහොමද අර ටෙම්ප්ලේට් එක දාලා තියෙන්නේ, කොහොමද ඒ ස්පීඩ් එක අරන් තියෙන්නේ, එතකොට ඒක ඇක්සලරේෂන් අනම්මනම් කොහොමද ඒකේ පෙන්වන්නේ කියලා. එතකොට ඒ ටික ගන්න විදිහත් මම ඔයගොල්ලන්ට මේ කොහොමද කරන්නේ, ඒ එන්නේ කොහොමද, ඒව කරන්නේ කොහොමද කියන එකත් පොඩි ෂෝට් වීඩියෝස් වලින් ගෙනල්ලා කියන්නම්. දන්නේ නැති අයට, දන්න අය ඉන්නවා. මම කියන්නේ නොදන්න අයට. මාත් මේ ඔක්කොම ගොඩක් ටියුටෝරියල්ස් බලලා තමයි ඉගෙන ගත්තේ. ඉතින් ගයිස් මෙන්න මේම තමයි මගේ ස්ට්‍රැටජි එක අද ඕපන් කරගත්තේ. මම කරගත්තේ ඔයගොල්ලොත් එක්ක. ඒ තමයි අපි බලමු ඉස්සරහට තව මොන වගේ වීඩියෝස් දෙන්නේ, කොහොමද මගේ channel එකේ ඉස්සරහට වීඩියෝස් ටික යන්නේ, මොන වගේ දේවල්ද මම ඉස්සරහට කරන්නේ කියලා. ඉතින් මම ආරාධනා කරන හැමෝටම මගේ channel එක subscribe කරලා මාත් එක්ක රැඳෙන්න. අලුතෙන් කරන්න ඕනේ වීඩියෝස් මොනවද තියෙනවනේ යටින් කමෙන්ට් එකක් දාන්න. මතක ඇතුව channel එක subscribe කරන් යන්න. thank you මගේ channel එක subscribe කරන, like කරන හැමෝටම. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් අදට සමුගන්නවා SL Abhiya YouTube channel.